අපි ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද කිහිපයක් එහි තේරුම සහ උදාහරණ සමඟ බලමු. 226 accomplish ඉටු කරනවා. She accomplished her goal of becoming a doctor. ඇය වෛද්‍යවරයෙක් වීමේ තම ඉලක්කය ඉටු කරනවා. We accomplished the project before the deadline. අපි නියමිත කාලයට පෙර ව්‍යාපෘතිය සාර්ථකව නිම කරනවා. 227 account පැහැදිලි කරනවා. He could not account for his absence. ඔහු තම නොපැමිණීම සඳහා හේතුව පැහැදිලි කිරීමට නොහැකි වෙනවා. The report accounts for all the expenses. එම වාර්තාව සියලු වියදම් පිළිබඳ ගණන් දක්වනවා. 228 accumulate එකතු කරනවා. Thus accumulated on the shelves over time. කාලයත් සමග රාක්ක මත දූවිලි රැස් වෙනවා. She accumulated a large collection of books. ඇය විශාල පොත් එකතුවක් රැස් කරනවා. 229 accuse චෝදනා කරනවා. They accuse him of stealing money. ඔහුට මුදල් සොරකම් කළ බවට චෝදනා කරනවා. Do not accuse others without evidence. සාක්ෂි නොමැතිව අන් අයට චෝදනා කරන්න එපා. 230 acknowledge පිළිගන්නවා. She acknowledged her mistake and apologized. ඇය තම වැරැද්ද පිළිගන්නවා සහ සමාව ඉල්ලනවා. The company acknowledged receiving the complaint. සමාගම පැමිණිල්ල ලැබුණු බව සනාථ කරනවා.